ඕන වෙලාවක පුළුවන්ද? එහෙම බෑ මේ බිත්තරාප්පයක් දානවා වගේ නෙමෙයි මේක. ඔව් කියලා මේ කියන්නේ. මේ පුතා කියනවා නැති ඒ පුතා කියන දේ තමයි. මිලිලීටරයට මිලියන 40 ඉරක් 100. ඔන්න වැඩි. මිලිලීටරයකින් හැදිය හැකි රටක්. අපි එහෙමයි. මාසෙකට එකක් නෙමෙයි. මිලිලීටරයට මිලියන 40 ඉරක් 100 පමණ වේ. මම මේ කල්පනා කරේ නිකමට හරි ඩිම්බ ඔය ප්‍රමාණය ආවොත් එක ගෑනු කෙනෙක්ට ඉපදෙන ළමයි හදාගන්නම IMF එකට යන්න වෙනවා. තේරුණා? ඒක වෙලාවට එහෙම නොවුනේ. අපි මේ මිලිලීටරයට මිලියන ගණන් එවලා කිසිම ලයින් එකක් නැතුව ඉන්නවා. ඒකටත් එක්ක ස්ත්‍රී අපි නෙමෙයි මේ ශුක්‍රාණු. හරිද? අපි දිහා අනුකම්පාවෙන් බලන්න දෙයක් නැහැ. මම මේ කියන්නේ ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගය ඇතුලේ ඉන්නවා. අනේ අහිංසකයෝ පැය කීයක්ද? 48ක් 72ක්. ඒ කියන්නේ දවස් දෙකක් හෝ තුනක් ඉන්නවා ඩිම්බේ හොය හොය. ඩිම්බය උපරිමම කීයද බලන්නේ? 24යි. එන්නේ නැහනේ කිව්වා. මිසින් ලීටර් ගණන් එන්නේ. පණිට්ටුව කරගෙන යන්න වෙන්නේ. ලියමු. මේ චුට්ටක් මොන සැකරේද ලක්ෂණ බලපන්. බලහන්කෝ. ෆ්‍රක්ටෝස් කියන්නේ මොන සැකරේද යන්නේ බලපන්. ස්පටිකීකරණය කළ හැකි. පැණි රස ඇති. ඔන්න පුංචි හිතේ සංකල්පනා එච්චර කලබල වෙන්න බෑ. හරි? ඒ ෆ්‍රක්ටෝස් තියෙන්නේ ලොකු සාන්ද්‍රණ වලින්ද සුළු සාන්ද්‍රණ වලින්ද? සුළු සාන්ද්‍රණයි. හරි. නැත්තම් ආයේ එහෙම මේ පැන නෑ. කිසිම ගෙදරක පාපිසක් ඉතුරු වෙන්නේ නෑ. කූඹි ගෙනින් ගුල් බඳිනවා. ගෙදර සීනියරයි කලබල වෙන්න එපා. තේ හදන ගානේ සිප් එක අරිනවා. ඒව කියන්න ඕන නැත්තම් මුන් කවද ඒ ගෙවල් වල හදන තේ බොන්න හම්බෙන්නෙත් නැහැ, සම්බෝලයක් කන්න හම්බෙන්නෙත් නැහැ. ඊළඟ ඔන්න අද දෙහි නැතුව සම්බෝලේ හැදුවා. ලෙමු මේ ළඟදී මොකද්ද කවුද ලියලා? මේක යෝනි මාර්ගයේ, මේක ගර්භාෂයේ, මෙතෙන් ඉඳලා ගමු පතිවත. ඒක එඩිට් කරලා ඊට යටින් මම ඉන්නවා මෙන්න. මට හිනාගේ පතිවතට පල්ලෙන් මං ඉන්න එකයි. කන්‍යා පටලේ තියෙන මේ යෝනි මාර්ගයේ මෙන්න මේ හරිය. ඒක කියලා දෙලා ඉන්න නැත්තම් මේ පාඩම කොච්චර ඉගෙනුවත් වැඩක් නැහැ. නිකන් හිතේ එකක් තියාගෙන ඉන්නේ. කන්‍යා පටලේ තියෙන්නේ යෝනි විවරයෙන් පොඩ්ඩක් ඇතුලේ සෙන්ටිමීටර් කීපයක් වෙන්න. මීක් නෑ පේනවද මේ? ඔහොම හිතන්නකො හැමදාම. මේවනේ පන්ති. නිකන් හිතන්න දැන් පළමු සංසර්ගයේදී මේක හරහා ශිෂ්ණයක් යනකොට ඊට මදිනේ. එතකොට මේ පටලය කැඩෙනවා. ඒ කැඩෙද්දි තැන් වලින් කැඩෙද්දි තමයි අර මොනවා වහනේ වෙන්නේද? රුධිරය වහනේ වෙන්නේ. බ්ලීඩ් වෙන්නේ ඒකයි. දැන් මේ වගේ හයිමන් එකක් තිබිලත් බ්ලීඩ් උනේ නැත්තම් එතකොට තේරුණා? බීඩුලානේ. එහෙනම් තේරුම් ගන්න. මිනිහගේ මිලිටරියක් තියෙන වෙනම දෙයක්. ඒක අපිට කරන්න දෙයක් නෑ. ඒ අනිත් එක තමයි මේ ගෑනු කෙනෙක්ගෙන් මෙහෙම ඩිම්බයක් මෝචනය වෙන්නේ හැමදාමද? නෑ. ඕන වෙලාවක පුළුවන්ද? එහෙම බෑ මේ බිත්තරාප්පයක් දානවා වගේ නෙමෙයි මේක. ඕන වෙලාවක පුළුවන් එකක්ද මේක? නෑ. තේරෙනවද? හැබැයි ශුක්‍රාණු පිට වෙන්න පුළුවන්ද?
ඔව් කියලා මේ කියන්නේ. මේ පුතා කියනෝ නැති ඒ පුතා කියන දේ තමයි. මම පුතා කියන එකක් තමයි ඈ. කවිද මොකද කියන්නේ? එලා කියන්න බෑ හැමෝම කවදට එකයිද? අගාරුවද? කොහේ කවද්ද කියන්න බලන්න. මාසෙට එකයි. මෙතෙන්ට පැනලා දැන් මුන් ටික කතා වෙලා දෙපැත්තට බෙදලා යනවා මේ අපි මෙහෙන් යන්නම් කොහෙන් හරි හම්බුනොත් එහෙම මෙහෙන් හම්බුනොත් එහෙම බලලා මෙහෙම ඔහොම කළා යනවා. ඉතින් මුන් දන්නේ නේ මෙහෙ යනකොට ඉතින් මුන්ට කවදාකවත් මොනවත් වෙන්නේ මෙන්න මෙහෙරි මැරෙන්න වෙන්නේ. හරි. මේ කනගාටුවෙන් මේ වෙන්න වෙන්නේ. බානෝ අයත් ඇවිල්ලා බලා ගන්නකො බලන්න. හරි. වයස ප්‍රශ්නයක් නෑ මේවට හොඳට බලන්න. මේවා කිසි ප්‍රශ්නයක් තියෙන දේවල් නෙමෙයි. ශුක්‍රාණු ජනනේ ජීවිත කාලය පුරාම සිද්ධ වෙන දෙයක්. ගැප් ගෙල ළඟට මේ යන ශිෂ්ණ හොයාගන්න නෑනේ. ඒ හින්දා මැදින් ඉවර වෙන හින්දා එක්ක මැදටවත් යන්නේ නැති හින්දා මේක අර ගැප් ගෙල පැත්තටවත් යවා ගන්න උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. ශුක්‍රාණු මොනව කරන්න ඕනද? විදින්න පුළුවන් වෙන්න ඕන. ඉජකියුලේට් කරන්න. කිසි ගාලා. සද්ද වෙනස් වෙන්න පුළුවන්. පිරිමියාගේ එහෙම නෑ මේ බොහොම අඩු වියදම් සිවිලිම වගේ. හරි. දෙකම එකම පැසේජ් එකෙන් කරන්න. ශුක්‍රාණු වෙන වෙලාවට මුත්‍රා බ්ලොක් වෙනවා. මුත්‍රා වෙන වෙලාවට ශුක්‍රාණු බ්ලොක් වෙනවා. එහෙම මේ දෙක පැටලෙන්නෙත් නෑ. සංසර්ගයේ වෙලාවේ. එකෙක් චූ කරලා. ඒ වගේ බල්ලු වැඩ අපි ළඟ නෑ. හරි. නැත්තම් හිතේ පයට මුලින් චූ වෙයි ඒකයි. කාමරේ වපු ගමන් චූ කරගෙන. පුරුෂණ වලට මේ දේහ වලට වඩා පුරුෂණ වල උෂ්ණත්වය අඩුයි. සිසිල්. හරි. එතකොට දැන් මේ කියන දේවල් වලට හා කිව්වට ඒ කමන්නේ ඔලු වන්නන්න ඕනද කෙල්ල හෙලවෙන්නේ නැහැ ඒ පාර. ඔව් හා කිව්වට කමන්නේ නේද? ඔව් කිව්වද ප්‍රශ්නේ තියෙන්නේ? ඔල්ලගේ නුවරඑළිය. එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නැහැ. එතකොට ඒකට හේතුව අපේනේ පැන්ඩෝල් ගේනවා. තේ ගේනවා. මේ බලන්නකො ඉතින් අපි ළඟ තියෙන දේවල්. වල දන්නේ නේ. එතකොට එහෙනම් ඔන්න විටින් විට ඇති වෙන විටින් විට නැති වෙන ගතික විව. රුධිරය පොම්ප කරනවා ගන්නේ නෑ ආය ඇදලා. දැන් මොකද ඉන්නේ ඇතුලේ ද්‍රවස්ස ටික පින්නේ වැඩි. එතකොට තමයි ඒ අංශක ගාන වෙනස් වෙන්නේ. කෙලින්ම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරනවා. හරි? ගෑ මූණේල කෙලින්ම බලයි මොකද වෙන්න ඕන වගේ බලන්න. වෙන්න ඕන දේ කිව්වම හරි. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් තසිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන හරි වුණොත් ලේ වහනය වෙලා අධික රුධිර වහනය වෙලා තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඔව් ඈ